අලි පැටවු ටික. අර උන්ට මොකක් හරි දෙයක් එක තේරුණා අර. අර දැක්ක නේද? ඒ කියන්නේ කුමන හෝ දෙයක් නිසා බල්ලෝ වගේක් ඇවිල්ලා බල්ලොන්ට බය දුවන් එනවා අර. ඒ අලි රංචි වල. අර බලන්න අර. අපේ මෙවර චාරිකාව වන්නේ උඩවලවයි. දැන් අපි උඩවලවට යන්න පිටත් උනේ පිළියන්දර කහතුඩුවෙන් හයිවේ එකට දාලා. හයිවේ එකෙන් දාලා අපි සූර්ය වැව එක්සිට් එකෙන් තමයි දැන් උඩවලවට යන්න තීරණය කරේ. උඩවලව චාරිකාවේ පළමු දවසේ සොඳුරු ස්ථානවල ගත කරපු ආකාරය මෙම වීඩියෝවේ බලා ගන්න පුළුවන්. මමට තිබ්බේ අපි උඩවලවේ ට්‍රිප් එක ටවුන් කොහමද සූර්යව ටවුන් එක පයින්නවනේ මේ සූර්යව මේ සූර්යව ටවුන් එක කිරිප්පන් ආර වැව අපේ චාරිකාව උනේ උඩවලව. අපි දැන් හයිවේ එකෙන් දාලා එතනින් සූර්ය වැව හරහා තමයි දැන් කිරිබ්බන් ආර හරහා දැන් අපි තනමල්විල පාරෙන් කෙලින්ම උඩවලව ජලාශය ඒ ඩෑම් එකේ තමයි අපි නවාතැන්පලට යන්නේ. මගත්තුරට ඇවිල්ලා අපි දැන් පොඩ්ඩක් නතර කරා. මොකද අපි අනිත් කට්ටියත් බලමු කවුද කියලා. කතා කරා මට කිව්වද ඇවිල්ලා. එයින් අපිට කියන කට්ටියත් කලින් චාරිකාවක් ගියේ මේ කට්ටියම තමයි. මාව දැන් පොඩ්ඩක් රෙස්ට් කරලා තේ එකක් බීලා මේ කට්ටියත් එකම තමයි කලින් අපි දෙන්නා ඒකනේ කලින් ගිහිල්ලා ඉතුරු වෙච්ච ඔය කියන්නේ කෑල්ල කන කෑල්ල මොනවද මේ කෑල්ල කන තාත්තා කෑල්ල කන හරි අපි යන පොඩ්ඩක් මෙතන ඉඳලා තේ එකක් එහෙම බීලා අපි යනවා උඩවල පැත්තට අපි කාරේ දෙගුරු ළඟ වගේ තැනක ඉඳන් මේ වගේ මේ වැවෙන් එන හුලක කොච්චර පැවුවත් මේ පැත්තට දැනෙන්නේ නැහැ. මේ වලංකාව හුලක තියෙනවනේ. මාළු මොඩි දාම කැල දාන්න. හොඳේ. ගන්න. අම්මා එක පොකුරට මාරුනේ. දැන් ඔන්න මෙතන පොඩ්ඩක් ඉඳලා තේ එකක් එහෙම බීලා මේ කොළඹ ඉඳන් අපි ආවේ අපි පිළියන්දර කහතුරු ඉඳන් ආවා. ඒකම පැය 3ක් වගේ ගියා මේ සූර්ය එක්සිට් එකේ ටිකට දානකොට. අපි දැන් ඉතින් පොඩ්ඩක් රෙස්ට් කරලා අපි දැන් උඩවලවට යන්නේ උඩවලව. බලමු එතනින් ඉස්සරහට. මේ අවස්ථාවේදී පානේ ඔව් අනිවාර්යයෙන් ඔක්කොම මේක තමයි. අපි ඩ්‍රයිවර් ජගත් මාප්පා ඩ්‍රයිවර් මාත් ඩ්‍රයිවර් මේ අපි ඩ්‍රයිවර්ලා මේ යාට මෙහෙම යාට එතනින් මමට උඩවල කිලෝමීටර් 20ක් පෙන්නුවා බලමු කිලෝමීටර් 14කින් තියෙන්නේ කටු පිළවැව කියන එක එතනින් හැරෙව්වා කිලෝමීටර් 20ක් යනවා බඩේරුගේ හැම මේ රුපියල් 10 බඩේරුගේ නේ දැක්කද? යහකොට අර එනකොට අර ඒ කියන්නේ මේ නිකන් ඒ රුපියල් 10ට දෙන මේ 10 20 ගහලා තියෙන්නේ. මේ උඩවරව. මේකෙන් දැන් සෆාරි යන්න මේ සෆාරි. මෙතන ඉඳලා බබාගේ මේ ඩාන්සින් ටීචර්
ඇවිල්ලා මේ ඉතින් හරියද මේකනේ සෆාරි යන්න මේක කරගන්න හදන්නේ මෙයා ඉතින් 4:00ට 5:00ට මම හිතන්නේ 5:00 වෙද්දි මේ යන සෆාරි එක පටන් ගන්න ඉතින් 5:00 කියන උදේට සත් වෙනවනේ නෑ අනික අම්බ මොනවාද අම්බ අර අම්බ කොහමද ඈ කිලෝක 300 කිලෝක 100 ද 300 මේ අල්ෆොන්සු අම්බ මේ පැකට් නම් කොහෙත් තමයි කොහෙත් තමයි ගන්න මේ ගෙඩි එක කොච්චරද කිලෝ එකක් ඔකනම් කිලෝ එකකට අඩුයි කපපු එකක පිටට ඔබේ ගන්න ලේසි කීයද මේක 170 උඩ බලව ඩෑම් එකට පිවස් වෙනවා උඩ බලව ඩෑම් එකේ පිවස් උන බලන්න මාර ලස්සන වෙටි මේ අර ඉස්සරහ බලන්න මෙයා කියන්නේ මෙතන හවසරව මාර ලස්සනයි කියලා හවස අපි නවාතැන් ගන්න අපි සර්කිට් බංගලයකට ආවා. මේක තමයි ඉතින් සර්කිට් බංගලය එක. පේනද වගේ පිටිපස්ස. ඒක තියෙන්නේ ළඟම මේ උඩවරව ඩෑම් එක ළඟම තියෙන්නේ. මහවැල සංවර්ධන අධිකාරී සර්කිට් බංගලය එක. අපි දැන් ගිහිල්ලා බලමු ඇතුළට. මේක තමයි රූම්ස් නේ. මේක තමයි රූම්ස් මේ බලන්න හොඳට තියෙනවා AC එක. AC එකම තියෙන හොඳට. මේ ත්‍රිබල් රූම් නේ. බලමු වොෂ්රූම් එහෙම. වොෂ්රූම් තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය කන්ඩිෂන් එකකට තියෙන වරදන්නේ. වැඩන්නේ ඒක උදේ පාන්දර පාය 45ට යනවා. ඔව් 6ට විතර. අඩු කරන් 6ටම. ඔව් පාය 45ට ඔව් 6ට වගේ තමයි යන්න ඕනේ. මොකද ගන්න නතු ගිහින් තියෙනවා. ඔව් ඉතින් මෙහි ගොඩක් අනිය විතරයිනේ තියෙන්නේ. ඔව් අනිත් කටුපිල බෑව ගිහිල්ලා නාම. ඩෑම් එකට අවසර ඩෑම් එකට ගන්න පුළුවන්. ඔව් ඔව්. ගොඩක් දුරට කටුපිල ගොඩක් දුරට. කිලෝමීටර් 5 කිලෝමීටර් 8ක් 9ක් අපි ඔන්න ඉතින් මෙතන ඉන්න කෙනාගෙන් අහුව විස්තර කොහොමද අපිට මෙතන යන්න තියෙන තැන් ඒව බලන්න තියෙන තැන් නාන්න එහෙම තැන් ඉතින් ඒ තමයි අපි දැන් විස්තර කරන්නේ මෙතන. අපි ඉතින් ඒ තැන් වලට ගිහලා අපි ඔයාලට ගේන්නම් අපි vlog එක කොහොමද කියලා දවසේ උඩවල වෙයි. වෙන ඒ තැන් වලදී හම්බෙමු. කටුපිල වැවට තමයි යන්නේ නාන්න. ඒ යන පාර. ඒ වනජීවිකේ වෙන්න පුනේ. මේ යාලේ යනවා යාලේ. ටිකක් දුර එන්න ඕන කිලෝමීටර් 9ක් විතර දැන් එතන ඇවිල්ලා ඉන්නේ. එතන පැසෙනක ඉන්නවා අද දවසේ. ලස්සන වැවක් ඇත්තට. මම පෙන්නන්නම් වැවේ සුන්දරත්වය. මේ තියෙන්නේ කටුපිල වැව. ඒක සුන්දරත්වය තමයි දැන් අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් මෙතන නාලා ඊට පස්සේ දිව ආහාරයක් ගන්න අපි මෙතන ඉඳන්. මේ තමයි අපි ආපු නාන්න තැන. එතන කඩවල් කීපකුත් තියෙනවා. දැන් කට්ටියම නාන්න හදන්නේ බලමු අපි වැවේ කොහොමද කියලා.
අපේ ඉතින් කට්ටිය දැන් වැවට බැස්සා. දැන් අපිත් බහින්න හදන්නේ දැන් මෙතන. යාළුවා මේ බාරයක් තියෙනවනේ. හරි. තව කෝපියක් තියෙනවා. එන්නේ ඔව් නැත්නම් මේකලෝ සුන්දර වැවක් මේක. ඉතින් අපි දැන් වැවේ නාන්න තමයි හදන්නේ. ඉතින් මේ වැවේ නාන්න කියන්නේ මෙතෙන්ට ආවට පස්සේ අමුතුම වයිබ් එක. තාම ලස්සනයි එතන. ඒ නෑනේ ඔයා දාගන්න කතාවක් කිව්වේ කියලා මට ඒක අමතක වුණා. ඔයා කරාවෙන්නේ නැද්ද? අයියෝ. ඔන්න අපි දැන් මෙතන බැදපු වැවේ ඉන්න මාළුවෙක් ගත්ත මේ වැව් මාළුවෙක්. ඉන්නේ අපේ සෙට් එකේ බේබදුම එක්කන මේ ඉන්නේ. නෑ මං ගෙනාවේ නෑ. යකඩ ඒ හරි. අපි සෙට් එකක් ගමු. ඔන්න අපි දැන් බැස්ස මේකට අපි යන්නේ. මේ බලන්න ඉතින් මේ සුන්දරත්වය කොහොමද මේ ඇත්තටම මේ හරි ඉතින් ගොඩක් කට්ටිය විනෝදවල මේ ඇවිල්ලා ඉතින් ඇත්තට මේ තැන ඇත්තටම උඩවලවේ ජලාශයත් එක්කම තියෙන තැනක් මෙතන. එතනින් මේ ළඟින්ම තියෙන පාරකින් එනවා කිලෝ 5ක් 6ක් වගේ එන්න ඕන ඇතුළට. ඒතර කටුපිල වැව තමයි මේක. මේ උඩවලවෙම තියෙන තැනක්. මේක ඇත්තට තාම සුන්දර ස්ථානයක්. මෙතන ඇත්තටම පහසු තැනක්. මොකද මෙතන ලොකුවට ගැඹුරු තාම ලස්සන තැනක් මෙතන. අපි දැන් මේ වැවේ ඉඳන් අපි මේ සුන්දරත්වය බලමු වටපිටාවේ කොහමද කියලා. මා වීඩියෝ කරා. පරිසරයක්. බලන්නක තියෙන අස්සන් ශ්‍රී ලංකා. ඒ නාන්න හොරයි. මාරේ! එතන ආදල්ලේ. මාරේ! අර කොහේ හරි ගානේ ප්ලග් එක. සොඳුරු හැන්දෑවක මේක තමයි සුන්දරත්වය. කාපු යනවා ඔක්කොම. වැල්ලා තියෙන්නේ. ඒක තමයි මට නෑ වැලි. අයිසුප්පිරිම තනක්. ඒක තමයි ඉතින් මේ තියෙන සුන්දරත්වය. ෂා. මන්ට පොට්ට ගන්නේ. ආයි කතා කරවල. අरे මම මෙතන වැවේ සිරි නරඹන්න මේ තියෙන මෙතන අර බෝට් එක පොඩි දෙන්නෙකුට රුපියල් 500 නේ සුපිරි අර පේන බෝට් එකේ යන්න තියෙන්නේ සුපිරි ඉතින් ගොඩක් කට්ටිය ඉතින් මෙතන ඇවිල්ලා විනෝද වෙනවා මේ පේනවනේ කනවා බොනවා මේ බලන්න සිත්තු කියන්නේ අපි දැන් කනවත් එක්ක මේ බලන්නකෝ මේ ෂා ඔයා බටු පොජු කනවද? කනවද? මේක තමයි ඉතින් අපේ ලන්ච් එක අද. දැන් ළඟම ගන්න ලන්ච් එක අද නේ. ඔව් ඉතින් ගොඩක් එපා. මේ. අංගන
මේ තරගෙට කන්න කට්ටිය. අර ඉරිස් කෑලි ගත්තද බබා? මේ තරගෙට කන්න. කොහමද වැවලන් ඉතින් මෙහෙම ලන්ච් එකක් ගන්න. වැවලන් ඉතින් මෙහෙම ලන්ච් එකක් අපේ. මේ කඩයක් මෙදින මේ ලන්ච් එක මෙදින අපේ මේ ලන්ච් එක අපි දැන් වැවලන් ඉඳන්ම තමයි මේ චිකන් තියෙනවා තව මේ පොල් සම්බෝඩ බටු මෝජි හරි වෙන එක රස බලමු වෙන කම් වෙන වැව දිහා බලාගෙන දැන් මෙතන ඉඳලා දැන් අපි වැඩේ ටිකක් නාලා මෙතන පොඩ්ඩක් සතුටු වෙලා අපි මෙතනම ඉඳන් ලන්ච් එක අරගෙන දැන් අපි ගෙන ආපු ඒවා දැන් ඉතින් මෙතන දැන් වෙලාව හරියට 3:40යි දැන් මේ බලන්න මේ වැවලගේ අපි ඉඳලා ඉතින් මේ මෙතන පවුවෙත් ඉන්නවා අපි කන්න දීලා අපේ ඉතුරු වෙච්ච ඒවා සල්ලි තියෙන ලොකල් එකකට මෙතන පියම තැනක් මෙතන විනෝද වෙන්නද හැම දෙයකටම සුපිරි දැන් මේ බව්වේ කකුල මොකක් කරේ තා සුන්දර තැනක් මෙතන ඇත්තටම මේ වැව පිහිටි තැන බලන්නකො අර මේ ඈත එහෙම කුඹුරු යායවල් එහෙම ඇත්තටම ලස්සන තැනක් මෙතන උඩවල ආපිලාවක එන්න ඕන තැනක් මෙතන ඇත්තටම කියනවා නම් පරිසරය වුණත් ඇත්තටම මාර ලස්සනයි මේ තැන ඔන්න ඉතින් අපි කටුපිල වැව තාවුල්ලේ ඉඳලා දැන් අපි යනවා දැන් උඩවලව ඩෑම් එක පැත්තට දැන් අපි ඉන්න තැනට ගිහිල්ලා අපි උඩවලව ඩෑම් එකේ කොහොමද හවස 5:00ට 6ට වගේ තමයි ලස්සන එතන. එතනත් අපි බලමු කොහොමද කියලා එතන හවස අපි දැන් මෙතන සමු ගන්නවා. අපි දැන් ඉතින් මෙතන ඉඳන් අපි යනවා දැන් උඩවලව ඩෑම් එක පැත්තට. අපි බලමු එතන කොහොමද කියලා. අපි දැන් ඔන්න ඉතින් ඇවිල්ලා දැන් පොඩි වොෂ් එකක් දාගෙන ඊට පස්සේ දැන් ඔන්න අපි යනවා දැන් උඩවලව ඩෑම් එක ළඟට හවසට. හරි ලස්සන ඇලු හවස. අපි දැන් ඉතින් ඉන්න ගෙස්ට් එකේ ඉඳන් අපි දැන් පිටත් වුණා ඒ පැත්තට. උඩවල ඩෑම් එක පැත්තට. නෑ ඊට කලින් අපි දැන් උඩවල ඩෑම් එකට යන්න කලින් අර අත්තතුරු සෙවණ තියෙනවා. දැන් අපි මේ පැත්තට යනවා. මොකද අලින්ට කිරිපොනවල වෙලා. අපි දැන් යන්නේ අත්තතුරු සෙවණට. අලින්ට කිරිපොනව දැන් හවස 6ට. අපි දැන් ඒ පැත්තට යන්නේ. අපි ගිහිල්ලා බලමු මේ පැත්තේ කොහොමද කියලා තියෙනවා.
ඇත්ත අතුරු සේවරට දැන් අපි යනවා. එතනින් තමයි අපිට එන්ට්‍රස් තියෙන්නේ. ගිහිල්ලා ටිකට් පතක් ගන්න ඕන අපි. මේ තියෙන මෙතන බෝඩ් එක අලි පැටවුන්ට කිරිදෙන වෙලාව. උදේ 10:30 දහවල් 2:30 සවස් 6ට. මෙතන ඇතුළේ ඉන්න ගාස්තුවක් ගන්නවා දේශීය වැඩිහිටියන් රුපියල් 118යි. ළමා රුපියල් 59යි. පාසල් ළමට රුපියල් 23යි. ඒ වගේ තමයි තියෙන්නේ. අපි දැන් ටිකට් එක කරන් ඇතුළට. ස්ටෑන්ඩ් බයි. අපි දැන් ඔන්න දැන් ඇතුළට ආව දැන් එතනින් ටිකට් පතක් අරගෙන. අලියට සකිල්ල. අර අලියේ ගැට සකිල්ල කර. අලි නෑ න මංසල. දැක්කේ අතන තලියක් තියෙනවා. ඔන්න එනවා අලි ටික. දැන් එනවා අලි ටික. අර හොඳම වෙලාවට. මේන් දැක්කද? අපි ටෙඩිය වගේ. ටෙඩිය වගේ. උත මතක් නේ? ටෙඩිය කන්නේ නෙවුවා. කනේ අලු රංචුව මේනවා අර දුවගෙන එන්නේ අර. අර දැක්කද? හරිද? ඉතින් එදෙන යන්නේ. අර දැක්කද පැටිය? නෑ මේ කන මොන හරි අර ඒ හාල් නේ අර හාල් දීලා දින දැන් පාර කිරි දීලා කිරි බීලා ඇවිල්ලා ඊට පස්සේ හාල් කනවා අර කකුල මොකක් හරි වෙලා පිටිපස්සේ ඒ වගේ කට්ටියනේ මේකේ ඔන්න ඊළඟ අලි සෙට් එක එනවා දැන් අලි පැටව ටික ඔය එන්නේ දුවගෙන එනවා ඉතින් කිරි බොන්න ටික ටික තමයි එතනින් මේ රිලීස් කරන්නේ අලි අන්න ඒකනේ මම මේගොල්ලන්ට බය කිව්ව නෑනේ මේක ඉතින් දැන් කට්ටිය මම මෙතෙන්ට එලා මේ අලින්ට කිරි දෙන විදිහ තමයි බලන්න. දැක්කනේ දේ අලි රංචුව දැන් හරියට පොලිමට හරි පිළිවෙලට සංවර වෙන විදිය අර දැක්ක නේද? උන් දැන් රාත්‍රියට ඉතින් වඩගත වෙනවා දැන් ඉතින් කිරි බීලා. මොකක් හරි නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා අර. ඒ අතර දැන් ඒ ගිය අලි රංචුව ආයි යනවා දැන් මෙතෙන්ට මේ. අර බලන්නකො අර ආයි හැරලා මොකක් හරි එක්ක දෙයක් උන්ට හිතුණා. ඊට පස්සේ උන් ආයි ආපස්සට දුවගෙන එනවා. අලි පැටව ටික. අර උන්ට මොකක් හරි දෙයක් එක තේරුණා අර. අර දැක්කේ නේද? ඒ කියන්නේ කුමන හෝ දෙයක් නිසා බල්ලෝ වගේක් ඇවිල්ලා බල්ලොන්ට බය දුවන් එනවා අර. ඒ අලි රංචුව. අර බලන්න අර. ඒ බල්ලොන්ට බයනේ. අර බලන්නේ ගිහිපු අලි රංචුව තනිකර ආයි දුවගෙන ආවේ බල්ලොන්ට බය. ඒක නම් මාර සීන් එක. අර දැන් බල්ලන්ට සද්ද දානවා අලිය. බල්ලෝ ආක්‍රමණයක් නිසා තමයි අලි ටික ආයි ආවේ. දැන් ආයි යනවා. ඒක තමයි. ආයි යනවා දැක්ක නේද? බල්ලන්ට බයි අලි ටික දුවගෙන ආවා. පැටවුනේ. පහුනේ. ආපෙට දුවගෙන. අලි රංචුව දැන් ආයි යනවා. බල්ලෝ ඒ පාර ඊට පස්සේ එළෙව්වා. කෙනෙක් ඇවිල්ලා. දැන් යනවා පේනවා නේද ඔයාලට? ඈතින් පේනවා. අර දුවගෙන යනවා අලි රංචු. ඉතින් දැක්කද?
දැන් අලින්ට කිරි දීලා ඊට පස්සේ දැන් ඒගොල්ලෝ එතන ඉඳලා දැන් තියෙන ඒවා කාලා දැන් බලන්නකෝ අලිය යන ලස්සන. ඒ ආපු විදිහට පෙරහැර වගේ යනවා. බලන්නකෝ ඒගොල්ලෝ සංවරව හැසිරෙන විදිහ. කොහොමද ඉතින් තාම සුන්දර දර්ශනයක් මේක ඉතින්. ඉතින් එළියට ගිහිල්ලා පියන් ඩෑම් එක පැත්තට. සෙල්ෆි එනි පොඩක් අප රිෆ්‍රෙෂ් කරනවා පොඩක් එනර්ජි ඩ්‍රින්ක් එකක් එහෙම දීලා ඔය දවසේ තෙහෙට්ටුව පොඩක් මග හරවාගෙන පිටින් පයින් යනවා දැන් එතෙන්ට අපේ ආපු අනික් කට්ටිය වාහනේ ගියා ටික දුරයිනේ ඉතින් පොඩක් මේ වෙලාවට දන්නේ නැහැ කරත් මහන්සියක් නැහැ දැන් ගිහිල්ලා බලමු කොහොමද ඊට උඩ වල ඩෑම් එක ළඟ දැන් ටිකක් කරුවල වැටලා තියෙන්නේ දැන් වෙලාව 6:40යි අපි බලමු මේ වෙලාවත් තාම කරුවල නැහැ උනාට යහරිය ටිකක් එළිය ඇති උඩ වල ජලාශය ළඟ තියෙන පන්සලක් අර බලන්න පන්සලකුත් ඉතින් අපි ඩෑම් එකට ආවා බලමු කොහොමද කියලා දැන් මේකේ සුන්දරත්වය මේක තමයි ඉතින් උඩවලව ජලාශයේ සුන්දරත්වය හැන්දෑවට ඉතින් මේ වගේ හැන්දෑවක ඉතින් මේ වගේ ඩෑම් එකක් උඩින් යනකොට ඉතින් ඇත්තටම මාර සනීපයක් දැනෙන්නේ. ඒතර ලස්සන රටකනේ අපි ජීවත් වෙන්නේ කියලා හිතනවා. ඉතින් මේ ඇත්තම කියනවා. මේ ඇත්තම අපි බලන්න ඕන. මේ බලනකොට මේ තියෙන සුන්දරත්වය කොහොමද කියලා. අපි ඉතින් මේ කට්ටියම දැන් මෙතෙන්ට වෙලා ඉතින් ඇත්තටම මේ හැන්දෑව ඔව් ඇත්තටම නේ. ඒ කියන්නේ සෝලර් ලයිට් හරි දාලා තියෙනවනේ. ඒක තමයිනේ. ඒත් දන්නේ හේතුවනේ පර සතුන්ට. හැන්දෑවට ඉතින් මෙහෙම පොඩ්ඩක් ඉඳන් ඉන්නේ කොහොමද මේ වගේ ජලාශයක් ළඟ. අපි ඉතින් දැන් රැට ආයි ආව ඉතින් අපි ඉන්න තැනට. ඊවිල්ලා ඉතින් අපි දැන් රාත්‍රියේ ඉතින් පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න යන්නේ. මේක තමයි තියෙන්නේ. අපිට බයිට් එකට වැව් මාළු බැදලා තියෙනවා. සුපිරියට මේ. පෝක් මිස්ටේක් එකක් දාලා තියෙනවා. සසලා ආවාරලේ Habibi,